නැවසිනේ ලොව සිහින කුමාරිය ඔබ මිස වෙන නැති යසෝදරා යසෝදරා ගැන කියන්න හිතුනේ අර කැලණි විහාරේ අපි පෙබරවාරි 14 කරපු පින්කම වෙනුවෙන් මම සඳකිඳුරු ජාතකය කිව්වා. සඳකිඳුරු ජාතකය කියවද්දී දැන් මම කල්පනා කළේ මේ යසෝදරා චරිතයට විශාල හානියක් මේ කලාකාරයෝ කරලා තියෙනවා. මේ අශ්ලීල අසංවර අසංයම පහත් වචන යසෝදරාගේ මුවට නංවල යම් යම් නිර්මාණ කරලා. ඒ නිසා මේ වගේ උතුම් චරිතයක් කවදාවත් ඒ වගේ තත්වයකටපත් වෙන්න උවමනා නැහැ. දැන් මේකෙන් සෑහෙන ඔබට හිතන්න අවස්ථාවක් තියෙනවා. චපල සිතින් ලොව වසන කතුම් මැද අචපල සිත ඔබ යසෝදරා. හිමිහට රහසේ පෙම්බඳින ආලෝව රහසක් නැති ඔබ යසෝදරා. සොඳුරු හදට බැඳි පෙමට ආල වැඩු නපුරු වචන නැති යසෝදරා. ඒ ස්වාමියාට කොච්චර නපුරු වචන කතා කරනවද සමාජේ? එතකොට සොඳුරු හදට බැඳි සොඳුරු හද කිව්වේ කවුද? සිද්ධාර්ථ කුමාරයා. සොඳුරු හදට බැඳි පෙමට ආල වැඩු නපුරු වචන නැති යසෝදරා. netu සංගලින් ඔබ තම හිමි මිස වෙන කිසිවෙකු නම දුටු යසෝදරා. ඇත් රජකුව අපබෝ සත් හිමි සඳ හිමගිරි අරණේ යසෝදරා. දල දෙක දම් දී මේ යන විට දුකසේ ඇතින්න වී ඔබ යසෝදරා. තම හිමි ළමැදේ තබමින් සොඬවැල හඬා වැටුණු ඔබ යසෝදරා. පෙරුම් පුරණ පෙරුම් කඳ ආදර හිමි සඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා. දැන් මේ වගේ මම මේ වචන හැදුවේ ඒ අවස්ථාවල් වල තියෙන යසෝදරාගේ තියෙන ආදරය පෙන්වන්න. ඒ වගේම මේ සිද්ධාර්ථ කුමාරයා අපමහා බෝසතාණන් වහන්සේත් ඒ වගේම තම ස්වාමි දිනියට සසරේ පෙම්මෙදි චරිතයක්. මේ බලන්න. ලෙහෙන කුලේ ඔබ දෙදෙන උපන් සඳ දරු සිඟිති ඇතිව සිටි යසෝදරා. බොහෝසත් ලේනා බලා සිටිද්දී දියේ වැටුණු ඔබ යසෝදරා. ගිලෙනා විට ඔබ සැඩරල පහරේ ලේනා හැඬුවා යසෝදරා. ලේනා කවුද? බෝසතාණන් වහන්සේ. ඊරෝසි ලේනා මොකද කළේ? ඔව් ගඟ හින්දන්න මේ ස්වාමි දියණියයි තමන්ගේ බිරිඳයි දරුවයි බේරගන්න යා මොකද තීරණය කළා අන්තිමට. මේ ගඟේ වතුර සින්දින්න ඕනේ කියලා ගිහිල්ලා ගඟට කියලා නැට්ට තෙමනවා ගොඩට ඇවිල්ලා ඉහෙනවා. අර ලේනයි අර ලෙහෙනියයි දරුවයි ගහගෙන යනවා. වලිගේ තෙමමින් සැඩ පහර සිඳින හිමි ඔබ දුටුවේ නෑ යසෝදරා. ඉතින් මේ වගේ යසෝදරාව හඳුන ගන්න ඕනේ අපි. ඊළඟට සසරෙන් එතරට වඩින හිමිට ඔබේ සෙනෙහස වැඩුවා යසෝදරා. කොහොමද යසෝදරා සෙනෙහස වැඩුවේ? සිල් සුරකින්න විට ඔබගේ හිමිසඳ සිල් සුරකිනවා. සීලේ නොබිඳින යසෝදරා. යසෝදරාත් ඉන්නවා පැත්තක සිල් නොබිඳ. වනගත වී හිමි බවුන් වඩන විට උවටන් කරන යසෝදරා. දුක් විඳිමින් මේ ගෝර සසරේ හිමි තනි කෙරුවේ නැති යසෝදරා. එතකොට මේ ගෝර සසරේ මහ බෝසතාණන් වහන්සේ පෙරම් පුරාගෙන යද්දී යසෝදරා තමන්ගේ ස්වාමියාව තනි කෙරුවේ නැහැ. මන්ද්‍රි බිසව වී බෙසතුරු සිරිතේ හිමි පසුපස ආ යසෝදරා. ජාලිය ක්‍රිෂ්ණා දන් දුන් වගදෙන. ජාලිය ක්‍රිෂ්ණ දන් දුන්නේ මන්ද්‍රි දේවි නැති වෙලාවේ. සෙනෙහස රැකගත් යසෝදරා. තමන්ගේ ස්වාමියා කෙරෙහි තිබෙච්ච සෙනෙහස නැති කරගත්තේ නැහැ. සෙනෙහස දන් දින විට ඔබ දුගී බමුණු කොහොමද ඊට පස්සේ දුගී බ්‍රාහ්මණයාට යසෝදරාව දන් දෙනකොට හිමිට ආල වැඩි යසෝදරා. තමන්ගේ ස්වාමියාට ආදරය කර කර ගියේ. ඉතින් මෙහෙම චරිතයක් අපිට හොයාගන්න පුළුවන්ද?
ඉතින් මේ වගේ චරිතයකට අර වගේ අශ්ලීල වචන දාලා යම්කිසි නිර්මාණයක් කළොත් යා මුළු සාහිත්‍ය වංශ කතාවටම හානියක් කරනවා. ඉතින් මම විශේෂයෙන්ම මේකට පෙළඹුණේ අර තරුණ දරුවන් වැඩිපුර සහභාගී වෙන නිසා මේ ජීවිතය ගැන යම්කිසි අර්ථයක් ලබා දෙන්න. ඊළඟට මම ලිව්වා අපිට තේරෙන්නේ යසෝදරා එදා සිද්ධාර්ථ කුමාරයා දොර කවුළු අසලට යසෝදරා නිදාගෙන හිටියනේ නේ. උදේ වෙනකොට යසෝදරාට මොනවද හිතෙන්නේ නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. රාහුල පුතු ඔබ තුරුලේ රඳවා සැතපී සිටි විට යසෝදරා තමහිමි සඳ දොර කවුළු අසලින් ඔබ දකිනා විට යසෝදරා සිහිනෙන්වත් හිමි යන බව නොදුටුවේ කිසි වරදක් නැති යසෝදරා. ඇයිද කියන් මට යසෝදරාවෙනි අවදි නොවුනේ ඇයි යසෝදරා. ඊළඟට මම මේකේ තව එකක් ලිව්වා. දැන් යසෝදරා සිදුහත් කුමරුන් අතිනත ගද්දා සොඳුරු සිහින මැව් යසෝදරා. සිඟිති පුතෙකු මව කුසින් දරාගෙන සෙනෙහස වැඩුවා යසෝදරා. බෝසත් හිමිහට පෙරුම් පුරා ආ ප්‍රිය බිරිඳයි ඔබ යසෝදරා. නමුත් යසෝදරා දැක්කේ නැ එකක්. මොකද්ද? ගෙවෙන සසරේ අවසන් භවයට ආවග නොදුටුව යසෝදරා. යසෝදරා දැක්කේ නැහැ තමන්ගේ මේ ජීවිතේ අවසාන කියලා දැක්කේ නැහැ. මම ඊළඟ එක තමයි මේ කවියකදී දැන් අපි ගත්තොත් සාදු සාදු බුදු රුවන වඳින්නයි කියන එකට ඒකට තියෙන වෙනම රිද්මයක් නේ. ඒ රිද්මෙන් උපද්දවලා දෙන්න අපිට ශ්‍රද්ධාව. දැන් මේකේ තාලෙට උපද්දවලා දෙන්නේ නිකන් අර විරහ බවක් තියෙනවා. ඒ වගේම සෙනෙහසක් තියෙනවා. එත් රජෙකුව අප බෝසත් හිමි සඳ හිමගිරි අරණේ යසෝදරා දල දෙක දන්දී මිය යන විට දුකසේ ඇතින්න වී ඔබ යසෝදරා තම හිමි ළමැදේ තබමින් සොඳ වැල හඬා වැටුණු ඔබ යසෝදරා පුරන පෙරුම් ආදර හිමි සඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා දැන් මේ වගේ සොරකින් මේක යසෝදරා ගැන අහනකොට ඔබට සම්පූර්ණයෙන්ම යසෝදරා කෙරෙහි මහා ගෞරවයක් භක්තියක් ආදරයක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මට මේක මේ විදිහේ නිර්මාණය කරන්න හිතුනේම අපිට පේනවා බොහෝ පවුල් වලට තියෙනවා යම් කිසි මේ ඉඩෝරයක්. මොකද්ද ඉඩෝරේ? සෙනෙහසේ ඉඩෝරේ. ඉඩෝරේ නැති වෙලා ආදර වැස්සක් දෙමව්පියන් තුල වහිනවා නම් දරුවන්ට මේ වැස්ස වහිනවා නම් ඒ දරුවන්ට යම් කිසි හැමෝටම සැනසෙල්ලක් ඇති වෙන්න ඒක හේතු වෙනවා. ඊළඟට මම ලියුවා මේ වනේ වල්වැද තාපස වෙස්ගෙන බවුන් වඩයි හිමි යසෝදරා සලුපිලි අබරණ ඉවත දැමූ ඔබ කහවත් හැන්දා යසෝදරා එක වේලක් හිමි වළඳන බව දැන එක වේලක් ගත් යසෝදරා රුක් සෙවණේ හිමි සැතපුණු බව දැන බිම සැතපී සිටි යසෝදරා. ඒතර තමන්ගේ ස්වාමියා වනාන්තරයට ගිහිල්ලා ගස් යට සැතපෙනවා කියලා අහපු දවසේ ඉඳලා යසෝදරා බිම සැතපුණා. ඒතර මේ සසරේ යාපු එකක් නේද මේ තියෙන්නේ. මේ සසරේ යාපු සෙනෙහස. ඒකයි මං දැන් මේ අන්තිමට පැවසෙනේ ලොව සිහින කුමාරිය ඔබ මිස වෙන නැති යසෝදරා රැක දවාලක
හිමි නොමැතිව සිටි සෙවණැල්ලයි ඔබ යසෝදරා යසෝදරා. දැන් මේ සිද්ධාර්ථ අපේ බුදුරජාණන් වහන්සේ මේ මාළිගයට වැඩි වෙලාවේ මේ බලන්න මේ මාළිගයට වැඩිලා කොහොමද කියලා. සත්වසරක් තෙර නොපෙනෙන අහසේ ඈත බලා සිටි යසෝදරා. එතකොට සත්වසරක් මෙයා ඈත බලන් හිටිය ස්වාමියා ආපහු වෙන්නේ කවද්ද කියලා. හිමි සඳ යලියෙහි වඩිනා විට ඔබ ඇයි යසෝදරා. දැන් එතකොට බලා හිටිය ස්වාමියා තමන්ගේ මාළිගයට වඩිනවා. නමුත් යසෝදරා ස්වාමියාව දකින්න යන්නේ නැහැ. වාවා ගන්නට බැරි තරමේ දුක තිබුණ නිසා වේද යසෝදරා යසෝදරා. භවයෙන් භවයට සිනෙහි කඳුළු මැද තෙමී ගියා වේද යසෝදරා යසෝදරා. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ යහංගෙබට ඇවිල්ලා දොර අඩවල් කළ යසෝදරා කියලා. දොර කවුළු අසලින් ආයිත් සැරයක් නම ඇසෙනා විට යසෝදරා යසෝදරා. සත්වසර පුරාවට නැසුන ඒ හඬ යලි ඇසෙනා විට යසෝදරා යසෝදරා. ඊට පස්සේ මොකද උනේ? ආය ඇසෙනකොට දැස විවර කොට අවදිව සැනේකින් බැලුවේ කොහොමද යසෝදරා යසෝදරා. හිමි සඳුගේ සිරි පතුල් වැළඳගෙන වැඳ වැටුණා ඔබ යසෝදරා යසෝදරා. රාහුල පුතුහට දායාද ගෙනින්නට පිය හිමි වෙත යව් යසෝදරා යසෝදරා. ශ්‍රමණ පුතෙකු වෙහි එහි නැවතුන විට ආයෙත් හැඬුවද යසෝදරා යසෝදරා. සත්වසර පුරාවට නොලැබුණු සෙනෙහස. දැන් සත්වසරක් දැන් දන්නේ නැන්නේ වෙච්ච දේ. එතකොට කාගෙන්ද සීනහස ලැබුණේ? රාහුල කුමාරයාගෙන්. සත්වසර පුරාවට නොලැබුණු සෙනෙහස දුන් රාහුල පුතු යසෝදරා යසෝදරා. එතකොට මේ පුතා වෙන් වෙලා ගියානේ. වෙන් වී යන විට සසරේ තිබේනා දුක දුටුවද ඔබ යසෝදරා යසෝදරා. භික්ෂුණියක් වෙන්නට අවසර ඉල්ලා නොලැබී ගිය විට යසෝදරා යසෝදරා. විහිරේ දොරට අසලට විත් ඔබ ආයෙත් හැඬුවා යසෝදරා යසෝදරා. තව දුරටත් මේ සසරේ එක් වී යන්නට බැරි වග යසෝදරා
යසෝදරා තේරුණ විට ඔබ හෙළූ සුසුම් කඳ සුළඟට ඇදුනා යසෝදරා යසෝදරා. දැන් මේ වගේ මං කවි පන්තියක් හදුවේ අර්ථය දැන් ඔබට තේරෙනවා ඇති. මට ඕනුනේ මේ මිනිස්සුන්ගේ මේ ද්වේෂයේ, වෛරයේ, කරහා, වේලිච්චකම, කරුණා මෛත්‍රී නැතිකම මේකට පොඩි සෙනෙහබර වරුසාවක් පස්සන්න. මා හිතන මේ වස්ස යම්කිසි ප්‍රමාණයකට පොදයක් හැටියට හරි වහීවි කියලා. මොකද හේතුව මේකෙන් මේ අනාගත මිනිසාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මිනිස්යාට තියෙන කරුණා මෛත්‍රිය නැතිවීම. ඉතින් මේ කරුණා මෛත්‍රිය නැති වුණාම මිනිස්යාට ඒ මිනිස්යාගේ හිතේ තියෙන ගුණාත්මක පැත්ත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහලා ඊට පස්සේ මිනිස්යා නිකන් කෑදර, ගිජු, තමන්ට අවශ්‍ය දේ මොන යම්ම ක්‍රමයකින් හරි ලබා ගන්න දුෂ්ට චරිත බිහි වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ අනාගත ලෝකෙට උවමනයි ආදරය, කරුණාව, මෛත්‍රිය, දයානුකම්පාව මෙන්න මේව කතා කරන ලෝකයක්. අපිට විතර නෙමෙයි පින්වතුනි, අපිට වඩා මේ ප්‍රශ්නය මුහුණ දෙන්න වෙනවා බටහිර මිනිසුන්ට අනාගතේ. ඒ මිනිස්සු මේ මනුස්ස කල්පේට විසඳුම් නැති වුණොත්. ඒ නිසා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපිට තියෙනවනේ කරුණා මෛත්‍රියේ කරුණා ගඟුලක් ගලන ධර්මයක් අපිට තියෙනවා. එහෙම තියෙන රටවල් හැටියට අපි මේ කරුණා මෛත්‍රී දයාව විනාශ වෙලා ගිහිල්ලා නිකන් Tamanට අවශ්‍ය දේ මොනියම්ම ක්‍රමයකින් හරි ලබා ගන්න පෙළඹෙන දුෂ්ට සමාජයක්. ඒ කියන්නේ මේ ભેදයකින් තොරව දේශපාලන කතාවක් නැහැ. හැම සමාජයකම පවුලක් ගත්තොත් ඒ පවුල ඉඩකඩම් වලට දුෂ්ට විදියට ඒ සහෝදරකම් විනාශ කර නැති කර ගන්නවා. තමන්ගේ එක සහෝදරයෙක් කැමති නැහැ ඊළඟ සහෝදරයා හොඳින් ඉන්නවට. තව සහෝදරයෙක් කැමති නැහැ තව කෙනෙකුට යමක් ලැබෙන්නවට. මේ වගේ එකාට එක ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් පිරිහීම දේශපාලනික වශයෙන් ඒකයි. පැවිද්දන් අතර ගත්තත් කිසිම වෙනසක් නැතුව මේ සමාජය තුළ මේ පරිහානිය තියෙනවා. එතකොට ලෝකෙ පුදුම වෙවි මේ බෞද්ධ රටක්ද මේ කඩාගෙන වැටෙන්නේ කියලා. මේ වැටෙන්නේ මොනවෙන්ද කඩන් වැටෙන්නේ? මිනිස්සෙක් තුළ තිබිය යුතු මානසික ගුණධර්ම මනුස්සකම් වලින් කඩාගෙන වැටෙන්නේ.